දක්ෂතම පීඩිකාව දීර නිවාසේ දිස්නිමා ඊළඟට වයස අවුරුදු 18න් පහළ බාලක දීර නිවාසේ එම්.එම්. අමාන් වයස අවුරුදු 18න් පහළ දක්ෂතම පීඩිකාව वीर निवासे हंसी चमोतिया सुधी जिसमें सर विद्यागढ़ महाविद्यालय क्रीड़ा अंगीका दासन वीर निवासे बालिका वॉलीबॉल श्रोतालय सूर्य निवास बालक शूरतावे दिना गण लबन्ने धीर निवास दासेन पहल बालक पापंदु शूरतावे वीर निवास दासेन पहल बालक शूरतावे दिना गण लबन्ने वीर निवास अटेन पहल बालक शूरतावे दिना गण लबन्ने वीर निवास विसेन पहल बालक शूरतावे वीर निवास विसेन पहल बालिका शूरतावे दिना गण लबन्ने वीर निवास मीनකට ශුරතා ප්‍රදානය සඳහා මේ ගෞරවනීය ආරාධනය සිසිල සේනාරත්න ගුරු පියාණන්ට වොලිබෝල් 20 පාල බාලක ශුරතාවය දීර නිවාසය वॉलीबॉल विसेन पाल बालिका शूरतावे सूर्य निवास दाहतेन पाल बालक कैरम शूरतावे दिना गण लबन्ने दीर निवास दाहतेन पहल बालिका कैरम शूरतावे दिना गण लबन्ने सूर्य निवास विसेन पहल बालक कैरम शूरतावे दिना गण लबन्ने
විස්සෙන් පහළ බාලිකා කෙරම් ශූරතාවේ දිනා ගන්න ලබන්නේ වීර නිවාසය. नीलकंठ ශූරතා ප්‍රදානයේ සඳහා මේ ගෞරවනීය ආරාධනය නිශාන්ත ගුරු පියාණනේ ඔබතුමාට netball 14 පහළ බාලිකා ශූරතාවය දීර නිවාසය 10 පහළ බාලිකා netball ශූරතාවය වීර නිවාසය. 18 පහළ බාලිකා netball ශූරතාවය දිනා ගන්න ලබන්නේ දීර නිවාසය. 20 පහළ බාලිකා netball ශූරතාවය දිනා ගන්න ලබන්නේ වීර නිවාසය. සාතිකවත් ප්‍රදාන ශූරතා පහේ ප්‍රදාන කරත් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. මීළඟ ගෞරවනීය ආරාධනය විද්‍යාලය නියෝජිත ප්‍රතිනිධි ලෙස කටයුතු කරන අනුමා අතනග ගුරු මෑණියන්ට ක්‍රිකට් 14 පහළ බාලක ශූරතාවය දීර නිවාසය. ක්‍රිකට් 10 පහළ බාලක ශූරතාවය දිනා ගන්න ලබන්නේ දීර නිවාසය. 10 පහළ බාලක ක්‍රිකට් ශූරතාවය සූර නිවාසය. 20 පහළ බාලක ක්‍රිකට් ශූරතාවය දිනා ගන්න ලබන්නේ සූර නිවාසය. 20 පහළ බාලක ක්‍රිකට් ශූරතාවය දිනා ගන්න ලබන්නේ සූර නිවාසය.  බොහොමත්ම ස්තුතියි. ඊළඟට ශූරතා ප්‍රදානය සඳහා ජානකී හඳුනේති ගුරු මෑණියන්ට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ජානකී හඳුන්පතින ගුරු මෑණියනි ඔබතුමීට මේ ගෞරවනීය ආරාධනය. දාසෙන් පහළ බාලක බැඩ්මින්ටන් ශූරතාවය වීර නිවාසය. 10 පහළ බාලිකා බැඩ්මින්ටන් ශූරතාවය සූර නිවාසය. 18 පහළ බාලක බැඩ්මින්ටන් ශූරතාවය දිනා ගන්න ලබන්නේ සූර නිවාසය. 20 පහළ බාලක බැඩ්මින්ටන් ශූරතාවය විස්සෙන් පහළ බාලක බැඩ්මින්ටන් ශූරතාවය වීර නිවාසය. 20
බාලිකා බැඩ්මින්ටන් ශුරතාවය වීර නිවාස 18 බාලිකා බැඩ්මින්ටන් ශුරතාවය සූර නිවාස එල්ලේ 25 බාලිකා ශූරතාවය වීර නිවාස 25 බාලක එල්ලේ ශූරතාවය දින ගන්න ලබන්නේ වීර නිවාස ස්තුති දරසල ගුරුතුමනි ඊළඟට 2025 නිවාසාන්තර ක්‍රීඩාවලේ අවසාන භාගය දක්වා අපි ගෙමින් ළඟා වෙමින් තිබෙනවා. ඒ නිවාස මල්ල ක්‍රීඩා සහ අනිකුත් ක්‍රීඩාවලින් ලබාගත් සමස්ත සූරතාවයන් ප්‍රදානය කිරීම සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුතුමන් ඒ වගේම ගුරු උපදේශක බලංගොඩ අධ්‍යාපන කලාපයේ අරුණ ඉන්ද්‍රසේන ගුරු පියාණන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ ස්ථානයට සපත් කරන ලෙස. අපේ ගාමසරට එසේනම් 2025 විද්‍යාකර මහාවිද්‍යාලය නිවාසාන්තර ක්‍රීඩාවලේ සමස්ත මලල ක්‍රීඩා සූරතාවය දිනාගන්නේ සූර නිවාස එහි අනුසූරතාවය ලබා ගන්නේ වීර නිවාස විද්‍යාකර මහාවිද්‍යාලය නිවාසාන්තර ක්‍රීඩාවලේ සමස්ත කණ්ඩායම් ක්‍රීඩාවලින් අනුසූරතාවය දිනාගන්නේ සූර නිවාස විද්‍යාකර මහාවිද්‍යාලයේ අභිමානවත් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමස්ත කණ්ඩායම් සූරතාවය දිනාගන්නේ වීර නිවාස අරුණ ඉන්ද්‍රසේන ගුරු පියාණන්ට මේ ස්තුති. හොඳයි. දැන් පොඩ්ඩක් නිහඬ වෙන්න. දැන් ඔබගේ හෘද ස්පන්දනයට පොඩ්ඩක් ඉඩ දෙන්න. ඔබ හිතා ඉන්න ප්‍රතිඵල අද දිනේ අවසානයේ පැවති තරග කීපය තුළින් උඩු යටකුරු වී තිබෙන බව ඔබ ඇතැම් විට නොදන්නවා කිය හැකියි. කෙසේ වෙතත් මෙතන පරිණිත කාරණා ඉස්සෙල්ලා දැන් ඔබ පරිණිත කියලා ඉන්නෝනේ. ඒ තමයි ක්‍රීඩා වල දැන් නිම වූ පසු ක්‍රීඩා පිටියේ තන තිබෙනවා ඩෙස්කුට්. ආයේ පාසලේ ඩෙස්කුට් ටික පන්ති කාමරේ තියන්න මොකද සම්දට ඔබට ආපුවම ඉගෙන ගන්න ඒ ටික උපකාරී වෙනවා. ඒ නිසා එකක්වත් ඉතුරු කරන්න එපා. ඒ ටික ඇතුලේ ගෙනලා තියෙනවා. මං එවන අපි ඊළඟ වැඩේට ආපහු යමු. සමස්ත සූරතාවයේ උදයි යමු වෙනට ආදන්නේ. අපි පාසලේ ගරු විදුහල්පතිතුමන්ට ප්‍රභාත් ක්‍රීඩා උපදේශකතුමන්ට සහ දොළොස්වල ගුරුතුමියට ආරාධනා කරනවා මේ ස්ථාන සපත්තන ලෙස මෙම සූරතාවයන් ප්‍රදානය කිරීම සඳහා. උරින් නොරගැටි එකිනෙකා අභිමෝමින් සහෝදරත්වය ඉක්මවා නොයමින්
විද්‍යාකර මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුල දහඩිය කඳුළු වගුරුවමින් ඔබ ක්‍රීඩා කර ලබාගත් ජයග්‍රහණය අද දිනයේදී පැවති තර්කවලින් අවසානයේ පැවති තර්කවලින් උඩු යටි කුරු වී ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් අපි ආමු කවුද පළවෙනියා වෙලා ඇත්තේ කොහොමද? අනිත්‍යයෙන් බලාපොරොත්තු නැද්ද? සූර්ය නිවාසය මොකද කියන්නේ? එකද දෙකද? හොඳයි. හැබැයි ඔය කියන ප්‍රතිඵල වෙනස් වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. කෙසේ වෙතත් එකක් විතරක් කියන්න. තෙවන ස්ථානයේ දිනාගෙන තිබෙන්නේ ලකුණු 253ක් ලබා ගනිමින් දීර නිවාසය. හොඳයි. අපි බලමු සත්‍යෙන් කවුද එහෙමනම් දිරලා ඇත්තේ කියලා. වීර කො නිවාසේ නම කියන්න බලන්න සත්‍යට වීර. මම වීරට නෙකිනේ. සූරත් කියන්න බලන්න. හොඳයි. දීර නිවාසයේ නිවාස නායකයාව සහ සූර්ය නිවාසයේ එම නිවාසයේම ක්‍රීඩා නායකයා සහ නායිකාවක් පැමිණෙන්න ඔබගේ සූරතාවය රැගෙන යාම සඳහා සහ අනිකුත් ඉදිරි සම්මාන රැගෙන යාම සඳහා එම සිව් දෙනාම පැමිණිය යුතුයි. නිවාස නායකයා, නිවාස නායිකාව, ක්‍රීඩා නායකයා සහ ක්‍රීඩා නායිකාව. මෙන්න අද දිනේ මේ සූර්යාගෙන් ලැබෙන උණුසුම පරයා යමින් ක්‍රීඩාවේ උණුසුම මතු කළ ක්‍රීඩා අවසානයේ දෙවන ස්ථානය ලබා ගන්නේ ලකුණු 284ක් ලබා ගනිමින් සූර්ය නිවාසය. සම්මාන ප්‍රදාන කරන ස්ථානට නියෝජ්‍ය දෙවියන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා පැමිණි ලෙස. එසේනම් උණුසුම් තරග ඉසව් ගණනාවක් අවසානයේ 2025 විද්‍යාකර මහාවිද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා වලදී මෙවර සූර්යයන් බවට පත්වන්නේ, මෙවර වීරයන් බවට පත්වන්නේ, මෙවර සමස්ත සූරතාවේ දිනාගන්නේ ලකුණු 291ක් ලබා ගනිමින් වීර නිවාසය. දාඩියෙන් පඳුරින් පෙරුණු ඒ වගේ උද්‍යෝගයේ සතුට සපිරි විද්‍යාකර විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩාවල අවසානයේ අපේ ක්‍රීඩා භාර ආචාර්ය විද්‍යාලයේ දරු ඉදිරිපති උපුල්වත්කරත් මහත්මයාගෙන්ද නියෝජ්‍ය ඉදිරිපතිතුමිය අනුමා අතනායක ගුරු මහත්මියගෙන්ද ගුරු උපදේශක ඉන්ද්‍රසේන ගුරු පියාණන්ගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාගෙන්ද ආදරණීය දෙමාපියන්ගෙන්ද ආදරණීය දූ දරුවන්ගෙන්ද ආචාර්ය මණ්ඩලයේ
මගේ සහෝදර ගුරු මහත්මයාගෙන්ද අවසරයි. 2024 අපි නිවාසාන්ත තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරා. හැබැයි මේ වර්ෂෙදී ඔබ හොයලා බලන්න අනිත් පාසල්වල මේ වගේ නිවාසාන්ත ක්‍රීඩා තියනද කියලා. අපි මේ වසරේදී යෝජනා කරා දරුවන්ගේ දක්ෂතා සත්‍ය වශයෙන්ම උරගා බලන්න පුළුවන් වෙන්නේ නිවාසාන්ත තරග තිබ්බොත් පමණයි. ඒක නිසා අපි ක්‍රීඩා අංශයේ අපි යෝජනා කරා අපේ ගරු විදුහල්පතිතුමාට මෙවනත් නිවාසාන්ත ක්‍රීඩා තෝරා ගැනීමේ තරගාවලිය. අපි මේකට කියන්නේ සිලෙක්ෂන් මීට් කියලා. තෝරා ගැනීමේ තරගාවලිය තියමුස. එහෙම නැත්නම් දක්ෂම දරුවෝ බිහි වෙන්නේ නැහැ. ළමයි තෝරා ගැනීම නිකම්ම කරනවා. ඉතින් ඒක වෙනසක් වුණා. ඔබ දන්නවා පසුගිය වර්ෂයේ කවුද ජයග්‍රහණය කරේ මොන නිවාසෙද? ලකුණු කීයකින්ද කියලා. නේද? දැන් සමහර ළමයිගේ ඇසුර යනවා. එක ලකුණකින් සූර නිවාසය ජයග්‍රහණය කරේ පසුගිය වර්ෂයේ. ඒතර මෙවර ලොකු පෙරලියක් කරමින් තුන්වෙනි ස්ථානයට වූ වීර නිවාසය ශූරතාවය ගත්තා. ඒ ගත්තේ උරින් උර ගැටුණු නිසා. ඔබගේ සැබෑ දක්ෂකම ඔබ මේ අවස්ථාවේදී පෙන්වුම් කරන නිසා. හැබැයි මේකේ යෝධ ශක්තිය වෙන කවුරුවත් නෙවෙයි. නිවාස තුනේ සිටින ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාණන්. නිවාස තුනේ සිටින ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාණන් නොසිටින්න. ඒ යෝධ ශක්තිය නොසිටින්න ඔබට ඔබේ ඔය දක්ෂතාවට කෙරි දක්වන්න හම්බ වෙන්නේ නැහැ. මම දැක්කා අපේ අය දැක්කා නිවාස ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාණන් මහන්සි වෙන විදිය ඔයාලා තරඟ වලට යොමු කරන්න. ඒ තරඟකාරීත්වය නිසාම තමයි නිවාස තුන අතර ලොකු ગેප් එකක් නැතුව ලොකු පරතරයක් නැතුව ශූරතා අනුශූරතා දෙවනි ස්ථානයක නිවාස තුනට ගියේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබට මේ ජයග්‍රහණයට හැවණැල්ලක් වූ මුලින්ම මම ස්තුතිවන්ත වෙන්නේ අන්නේ ආචාර්ය මණ්ඩලයේ මහන්සි වුණු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාට. ඒ වගේම සංවිධායක මණ්ඩලයේ අපේ ගුරු මහත්මයාත් සියලු දෙනා විශේෂයෙන් ගරු විදුහල්පතිතුමා, නියෝජිත විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පතිතුමා, ඊළඟට ඉන්ද්‍රසේන ගුරු මහත්මයා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සෙසු සියලුම අය මේ වෙනුවෙන් ශක්තිය ධෛර්යය අපට ලබා දුන්නා. ඒ නිසා මේවර අපට උත්කර්ෂවත් නොවුනත් නිවාසාන්ත තරගාවලිය තරගාරී ස්වරූපෙන් අවසන් කරන්න හැකි වුණා. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ තුවාල වන විට ඔබට ප්‍රථමාධාර ලබා දීමට චාරුන්ජාමිස් ඇතුළු ප්‍රථමාධාර ඒකකයේ කටයුතු කර ඒ සියලු දෙනාට දරුවන්ට මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඔබේ ජයග්‍රහණ උරගා බලන ශක්තියක් උනේ මේ මොහොතේ කීප දෙනා ඉන්නේ ආදරණීය විනිශ්චය මණ්ඩලයේ. ඒ සියලු දෙනාම අපට කැපවීම ලබා දුන්නේ මුදල් වලට නෙවෙයි. ඒ අපට දුන්නේ යාලා උදව්වක්. දිනපතා උදෑසනින්ම පැමිණ ඔබගේ දක්ෂතා උරගා බලන්නට සාධාරණ තීරණයක් දෙන්නට අපට ශක්තියක් උනේ විනිශ්චය මණ්ඩලයේ ගුරු මහත්මයාතුන්. මෙතන නැතත් දැන් සිටින සියලු දෙනාත් පසුගිය දිනවල පැමිණි සියලු දෙනාටත් මා ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ඔබට අවශ්‍ය පාසුකම් සපයා දෙමින් ඔබට මේ දක්ෂතා එළි දක්වන්නට අවස්ථාව ලබා දුන්නේ ඔබේ ආදරණීය දෙමාපියෝ. ඒ දෙමාපියන්ටත් මා මේ අවස්ථාවේදී ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ස්තුතිය ඉදිරිපත් කිරීමේදී කිසියම් හෝ මගහැරීමක් සිදු වුණා නම් එකී නොකී සියලුම දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර ඔබට මම යෝජනාවක් දෙනවා. මොකද්ද මේ යෝජනාව? ඔබ වීර නිවාසයේ දිනවන්න ඔබ උත්සාහ ගත්තා. සූර නිවාසයේ දිනවන්න ඔබ උත්සාහ ගත්තා. ධීර නිවාසයේ දිනවන්න ඔබ උත්සාහ ගත්තා. දැන් අපි උත්සාහ ගන්නනේ මොකටද? විද්‍යාකරේ කියන විද්‍යාලය දිනවන්නට. එතකොට අපි පසුගිය වර්ෂයේ බලංගොඩ කලාපයේ සමස්ත ශූරතාවයේ ආනන්ද මෛත්‍රිය සමස්ත අනුශූරතාවය ගත කණ්ඩායම. එසේනම් මේ වර්ෂයේත් අපේ අනුශූරතාවය ලබා ගන්න ඕනි. ශූරතාවයේ හීනයක්. මොකද ආනන්ද මෛත්‍රිය කියන්නේ ළමයි 5000ක් විතර ඉන්න පාසලක්. ආචාර්ය මණ්ඩලයේ 100 ගාන. මට සත්‍ය වශයෙන්ම ගාන කියන්න බෑ. එහෙම පාසලුත් එක්ක තරම් වැදනේ ශූරතාවය අපිට හීනයක්. හැබැයි අනුශූරතාවය අපිට ගන්න පුළුවන්. ඒක රැක ගන්න පුළුවන් කාගෙන්ද? ඔයාලගේ. වැඩිම කොටාසේ ශූරතාවය කවුද ගත්තේ? අපි.
ඒ ශුරතාවේ ගන්න නම් වැලිගේ පොළ කොට්ටාශයේ තරඟවලට ඔය නිවාසාන්තර තරඟාවලියෙන් 1 2 ගත්ත ස්ථානවල දරුවෝ අනිවාර්යෙන් සහභාගී විය යුතුයි. ඒ වගේම තමයි පුහුණුවීම් වලටත් ඔබ සහභාගී වෙන්න. ඔබ ඔබේ නිවාසයේ දිනවන්න උත්සාහ ගත්තා වගේ ඔබ ඉගෙන ගන්න, ඔබව තනන, ඔබ නිර්මාණය කරන මේ විද්‍යාකර මහාවිද්‍යාලයේ දිනවන්න උත්සාහ ගන්න. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මහණියන වෙනවා. ස්තුතියි. ස්තුතියි. දවසට ගුරුතුමියට ටීචර්ලා කීප දෙනෙක් අතර සූදානම්ෙන් ඉන්නවා සංග්‍රහ කරන්න බිස්කට් එකක් තියාගෙන. ඔබට නැවතත් මතක් කරනවා ලොකු සර් කියපු මුංචි පණිවිඩය. ඩෙස්කුඩ් ටික උඩින් ගෙනත් යන්න ඕනි සහ ඔබට ලැබුණු ඔබට ප්‍රදානය කෙරුණු සූරතා ඔය කුසලාද සියල්ල ආරක්ෂිතව නැවතත් ගෙනල්ලා තව සුළු මොහොතකින් බාර දෙන්න ඕනි. ටීචර්ලා අතන සංග්‍රහයක් කරන්න ලෑස්තිලා ඉන්න අතරේ ඔබගේ ඇඟපත ටිකක් රත් වෙලා යන්න අපිත් මේ පැත්තේ සංග්‍රහයක් දෙන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් අපේ අධිකාරියන් අතෙන් වෙලාව වැඩේ ඉවරලා පරිපූර්ණ පරිස්සමෙන් ගන්නලා බාර දීලා යන්න. දැන් අපි දෙක පිළ පටන් ගන්නවා. හරි.